අයිබෝන් මිත්‍රවරුනි මේ තියෙන්නේ යුක්‍රේන රුසියා යුද්ධයෙන් දැනට මියගිය යුක්‍රේන තරුණයන්ගේ එහෙමත් නැත්නම් යුක්‍රේන සොල්දාදුවන්ගේ සොහොන් බිම් අපි මේ වීඩියෝ බලලෙමු. යුද්ධයෙන් යුක්‍රේන තරුණයන් දහස් ගණන් ඒ විදියට මිය යද්දී යුක්‍රේනයට දැඩි සොල්දාදු හිඟයක් ඇති වෙලා. ඒ කියන්නේ මේ මොහොතේ බටහිර බලවතුන් ලබා දුන් යුද උපකරණ යුද ආධාර ඕනෑ තරම් යුක්‍රේනයට තියෙනවා. නමුත් ඒ ආයුධ උණ්ඩ භාවිතා කිරීමට සොල්දාදුවන් යුක්‍රේනයට ප්‍රමාණවත් තරම් නැහැ. යුක්‍රේනයට සොල්දාදු හිඟයක් ඇති වෙලා. ඊට පිළිතුරක් ලෙස මේ වෙද්දී යුක්‍රේනය විසින් සෑම යුක්‍රේන තරුණයෙකුටම යුද හමුදා සේවය අනිවාර්ය කරලා තියෙනවා තරුණ පිරිමින්ට. එවැනි නීතියක් මැද පවා යුක්‍රේන තරුණයන් යුද හමුදාවට බැඳීමට මැලිකමක් දක්වනවා. මොකද ඔවුන් දන්නවා රුසියාව සමග මේ යුද්ධයෙන් ලැබෙන ප්‍රතිඵලය බොහෝ විට මේ තරුණයන්ට නියත මරණයක් බව. එම නිසා මේ මොහොතේදී යුක්‍රේන හමුදාවන් විසින් බලහත්කාරයෙන් තරුණයන් පැහැර ගනිමින් සිටිනවා. ඔවුන් මාර්ගවල රැක සිට මෙලෙස තරුණයන් පැහැරගෙන යුක්‍රේන යුද හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගන්නවා. අපි බලමු එවැනි සිදුවීම් වල වීඩියෝ. මිත්‍රවරුනි යුක්‍රේන පාර්ශවයෙන් මෙතරම් තරුණයන් මිය යද්දී ඔබ දන්නවා රටක එක් තරුණ පරම්පරාවක් මිය යාම රටකට සරල කාරණයක් නෙමෙයි. එය රටේ අනාගතයටම බලපාන ප්‍රශ්නයක්. නමුත් එවැනි ප්‍රශ්නයක් මැද පවා යුක්‍රේනය මේ යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඒ රුසියාවෙන් මින් පෙර අවස්ථා කිහිපයකදීම සාම සාකච්ඡාවලට ආරාධනා කරපු පසුබිමක. ඇයි මේ විදියට යුක්‍රේනයට සහ ඔවුන්ට සහාය දෙන පාර්ශවයට පරදින යුද්ධයක්, කේදාන්ත ඉරණමක් නියත යුද්ධයක් දිගින් දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය. මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු එරට ව්‍යුහය අනුව නම් ලේකම්වරයෙකු ප්‍රබල ප්‍රකාශයක් සිදු කරනවා. මේ ප්‍රකාශය සිදු කරන්නේ රොබර්ට් කෙනඩි ජූනියර්. එහෙමත් නැත්නම් ඇමරිකාවේ ප්‍රබලම සහ ප්‍රභූ දේශපාලන පවුලේ වර්තමාන සමාජිකයා. ඔහු තමයි හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ ඥාති පුත්‍රයා. වර්තමාන ට්‍රම්ප් රජයේ ඔහු සෞඛ්‍ය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයක් දරනවා. රොබර්ට් කෙනඩි ඇමරිකානු ජනතාව අතර මෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවා අපමණ ගෞරවයට ලක් වූ පුද්ගලෙක්. මොකද්ද රොබර්ට් කෙනඩි කියන්නේ? ඔහු චෝදනා කරන විදියට මේ සමස්ත යුද්ධයම මනි ලොන්ඩරින් ස්කීම් එකක්. එහෙමත් නැත්නම් මුදල් විසුද්ධිකරණ වැඩසටහනක්. ඒ බව ඔහු තාර්කිකව සහ සාක්ෂි සහිතව ඔප්පු කරමින් සිටිනවා. ඔහු කියන්නේ මෙහෙම කතාවක්. මිත්‍රවරුනි ඔබ දන්නවා ලෝකයේ විශාල ආයුධ නිෂ්පාදන සමාගම් තිබෙනවා. මේ අතරින් විශාලතම සමාගම් තමයි නේටෝ සමාජික රටවලට ආයුධ සැපයීමේ නිල අයිතිය තියෙන්නේ. එහෙමත් නැත්නම් නේටෝ සමාජික රටවල් ආයුධ මිලට ගත යුත්තේ සමාගම් කිහිපයක් පමණයි. ඒ සමාගම් බොහෝ විට ඇමරිකානු සහ බහුජාතික සමාගම්. ඒවා තමයි නේටෝ බලපත්‍රධාරී සමාගම් වෙන්නේ. මේ සමාගම් වලට අවශ්‍යයි නේටෝ සමාජික රටවල් ගණන වැඩි වෙන්න. මොකද නේටෝ සමාජික රටක් වැඩි වුණාට පස්සේ එම රට අනිවාර්යෙන්ම ආයුධ මිලට ගත යුත්තේ නේටෝවේ ලියාපදිංචි මේ ආයුධ නිෂ්පාදන සමාගම් වලින්. ඒ වගේම මේ සමාගම් වලට දිගින් දිගටම යුද්ධ අවශ්‍යයි. මොකද ඔවුන් ලාභ උපයන ක්‍රමය යුද්ධ. ඉතින් රොබර්ට් කෙනඩි චෝදනා කරන විදියට යුක්‍රේනය නේටෝ සමාජිකත්වයේ සඳහා තල්ලු කිරීමට එහෙමත් නැත්නම් යුක්‍රේනයට නේටෝ සමාජිකත්වයේ ලබා දීමට බල කළේ මේ විශාල ආයුධ නිෂ්පාදන සමාගම්. එයින් ඔවුන් අරමුණු දෙකක් ඉටු කරගත්තා. එකක්
නේටෝ සමාජිකත්වයට තවත් එක් රටක් එකතු වෙනවා. ඉන්පසුව යුක්‍රේනය විසින් ආයුධ මිලදී ගත යුත්තේ මේ විශාල සමාගම් වලින්. ඒ වගේම පසුව ඇතිවුණු යුක්‍රේන රුසියා යුද්ධය ඔවුන්ට දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වුණා. මොකද ඔවුන් එම යුද්ධයෙන් විශාල ලාභයක් උපයමින් සිටිනවා. මේ යුද්ධය වෙනුවෙන් දැනට ඇමරිකාව ලබා දුන් යුද ආධාරවලට අමතරව ඍජුවම මුදල් ඩොලර් බිලියන 119ක් වැනි විශාල ප්‍රමාණයක් යුක්‍රේනයට ලබා දී තිබෙනවා. මේ මුදල් ප්‍රථමයෙන්ම යුක්‍රේනයට ලබා දීමට අනුමත කරන අවස්ථාවේ ඊට ඇමරිකානු ජනතාවගෙන් විරෝධයක් එල්ල වුණා. මොකද මේ ඔවුන්ගේ රටේ මුදල්, ඔවුන්ගේ බදු මුදල්, මේ මුදල් වලින් ඇමරිකාවේ වෙනත් දෙයක් සිදු කරන්න පුළුවන්. මේ මුදල් යුක්‍රේනය වැනි රටක යුද්ධයක් සඳහා ලබා දීම නාස්තියක් ලෙසට ඇමරිකානු ජනතාව දැක්කා. ඒ මොහොතේ ඇමරිකාවේ සෙනෙට් සභික මිච් මැකනොල් අපූර්ව ප්‍රකාශයක් සිදු කරනවා. ඔහු ජනතාවට කියනවා ඇත්තටම මේ මුදල් යන්නේ යුක්‍රේනයට නෙමෙයි. මේ මුදල් යන්නේ ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගම් වලට. මොකද යුක්‍රේනයට ලබා දෙන මේ මුදල් වලින් යුක්‍රේනය නැවතත් ආයුධ මිලට ගන්නවා. යුක්‍රේනය එලෙස ආයුධ මිලට ගන්නේ ඇමරිකානු අවි ආයුධ නිෂ්පාදන සමාගම් වලින්. ඉතින් මේක ඇත්තටම යුක්‍රේනයට ලබා දෙන මුදලක් නොවන බවට සෙනෙට් සභිකයා ප්‍රකාශ කළා. ඇත්තටම සිදු වුණෙත් ඒකයි. පසුගිය කාල සීමාවේ යුක්‍රේනයේ යුද වියදම් දෙස බැලීමේදී අපිට පැහැදිලිව පෙනෙනවා මේ ඩොලර් බිලියන 119න් වැඩි කොටසක් යුක්‍රේනය ආපසු ඇමරිකාවටම ගෙවා තිබෙන බව. එනම් ඇමරිකානු අවි ආයුධ නිෂ්පාදන සමාගම් වලින් මේ මුදල් ලබා දී අවි ආයුධ මිලට ගෙන ඇති බව. යුක්‍රේන රුසියා යුද්ධයේ යුක්‍රේන පාර්ශවයට අවි ආයුධ විකුණපු මොනවද මේ ඇමරිකානු සමාගම්? මිත්‍රවරුනි, ප්‍රධාන සමාගම් කිහිපයක් තියෙනවා. ජෙනරල් ඩයිනමික්ස්, රේතියෝන්, ලොක්හීඩ් බෝයින් වැනි සමාගම්. හොඳම කතාව ඒක නෙමෙයි. ඔබ දන්නවද මේ සමාගම් සියල්ලේම වැඩි කොටස් අයිතිය එහෙමත් නැත්නම් හිමිකාරීත්වයේ තියෙන්නේ එකම එක සමාගමකට කියලා. ඔව්, මේ අවි ආයුධ නිෂ්පාදන සමාගම් සියල්ලෙහිම පාහේ වැඩි අයිතියක් එහෙමත් නැත්නම් කොටස් හිමිකාරීත්වයක් තියෙන්නේ ඇමරිකාවේම බ්ලැක් රොක් සමාගමට. සමහර විට ඔබ ඒ නම ඊට කලින් අහලා ඇති. 1988 නිව්යෝර්ක් නගරයේ පිහිටවපු බ්ලැක් රොක් සමාගම ආයෝජන සමාගමක්. ඔවුන් විසින් කරන්නේ සමාගම් වල කොටස් මිලදී ගැනීම, එහෙමත් නැත්නම් කුඩා සමාගම් වලට ආයෝජනය කරලා ඔවුන් විශාල වනතුරු රැක බලා ගැනීම. ලෝකයේ බොහෝ ධනවත් සමාගම් වල කරලියෙන් පසුපස හිමිකරුවා සහ කොටස් හිමිකාරීත්වය ඇති සමාගමක් තමයි මේ බ්ලැක් රොක් කියන්නේ. Pfizer, CNN, Facebook, Amazon, Walmart වැනි ලෝකයේ ප්‍රබලතම සන්නාම සහ සමාගම් වල පසුපස කොටස් හිමි සමාගමක් බ්ලැක් රොක්. රටවල් 30ක ක්‍රියාත්මක බ්ලැක් රොක් සමාගමට ඩොලර් ට්‍රිලියන 11කට වැඩි වත්කම් තියෙනවා. ඔවුන් ලෝකයේ ධනවත්ම සමාගමක්. ඉතින් ඔවුන්ට ඇමරිකානු දේශපාලනයේ සම්බන්ධතා ඕනෑ තරම් තියෙනවා. ඔවුන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් තමයි තමන්ගේ ව්‍යාපාරවල ලාභය උදෙසා ඔවුන් දේශපාලඥයින් හසුරවමින් සිටින බව. ඉතින් රොබර්ට් කෙනඩි චෝදනා කරන්නේ මේ බ්ලැක් රොක් සමාගම විසින් මේ යුද්ධය ආරම්භ වීමට සහ පවත්වාගෙන යාමට විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින බව. ට්‍රම්ප් පාලනය ඇමරිකාවේ බලයට පැමිණීමට පෙර ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දීපු මේ විශාල යුද ආධාරය ලබා ගැනීමට ඇමරිකාව සහ යුක්‍රේනය අතර කොන්දේසි දෙකක් තිබුණා. පළමුවෙන් විශේෂ ආර්ථික වැඩසටහනක්. ඒ අනුව යුක්‍රේනය විසින් මේ යුද්ධයෙන් පස්සේ දැඩි බදු ප්‍රතිපත්ති ආදිය පවත්වාගෙන යා යුතුයි. ඒ හරහා රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. ඒ හරියට ශ්‍රී ලංකාව වර්තමානයේ ක්‍රියාත්මක කරන IMF වැඩසටහන වගේ වැඩසටහනක්. දෙවැන්න යුක්‍රේනයේ සියලුම රාජ්‍ය සතු ඉඩම් විකිණීමට දැමිය යුතුයි. එහෙමත් නැත්නම් මෙතෙක් කාලයක් යුක්‍රේන රජය සතුව තිබූ ඉඩම් සියල්ල විකිණීමට යුක්‍රේනය එකඟ විය යුතුයි. ඒ ඉඩම් විකුණා ලබන මුදල් වලින් යුක්‍රේනය ණය ගෙවිය යුතුයි. මෙය ඇමරිකාව විසින් යුක්‍රේනයට ආධාර ලබා දෙද්දී පැන වූ ප්‍රධාන ණය කොන්දේසියක්. ඔබ දන්නවද මුළු ලෝකයේම සරුසාරම කෙත්වතු සහ සරුසාරම ගොවිවින් පවතින රාජ්‍යයක් තමයි යුක්‍රේනය කියන්නේ. සැබවින්ම යුක්‍රේනය හඳුන්වන්නේ බ්‍රෙඩ් බාස්කට් ඔෆ් යුරෝප්. එහෙමත් නැත්නම් යුරෝපයේ තිරිඟු පිටි බාල්දිය කියලා. ඒට හේතුව යුක්‍රේනය සතු මේ වටිනා කෙත්බිම් සැබවින්ම යුක්‍රේනය සතුව තිබෙනවා යයි කියන ඛනිජ සම්පත් වලටත් වඩා මේ කෙත්බිම් සහ ඉඩම් වටිනා බව තක්සේරු කර තිබෙනවා. නිමා වූ වසර 3ක කාලය තුල දැනටමත් යුක්‍රේනය
තමන් සතු ඒ වටිනා කෙත්බිම් වලින් 130ක් බොහෝ වෙලාවට 3න් 1කට ආසන්න කොටසක් විකුණා දමා අවසන්. කවුද මේ ඉඩම් මිලට ගත්තේ? කාගීල්, ඩූපොන්ට් සහ මොන්සැන්ටා වැනි බහුජාතික සමාගම්. මිත්‍රවරුනි විශ්වාස කරන්න, එම සමාගම් සියල්ලෙහිම හිමිකරුවාත් තනි එක් සමාගමක්, ඒ BlackRock. එක් පැත්තකින් BlackRock සමාගමේ අවි ආයුධ නිෂ්පාදන සමාගම් මේ යුද්ධයෙන් විශාල ලාභයක් උපයනවා. අනෙක් පැත්තෙන් BlackRock සමාගමේ කෘෂිකාර්මික සහ ආහාර නිෂ්පාදන සමාගම් යුක්‍රේනයේ ඉඩම් මිලට ගනිමින් සිටිනවා. අවසානයේ යුක්‍රේනයට ඉතුරුව තිබෙන්නේ සොහොන් බිම් පමණයි. ඇමරිකාව විසින් යුක්‍රේනයට යුද්ධ කරන්න කියනවා. ඒ යුද්ධය වෙනුවෙන් ණයක් ලබා දෙනවා. ඒ ණය නැවත ඇමරිකානු සමාගම් වලින්ම යුක්‍රේනයට ආයුධ ලබා දෙනවා. යුක්‍රේනය දිගටම යුද්ධ කරනවා. ණය මුදල් නැවත ගෙවීම වෙනුවෙන් යුක්‍රේනයේ වටිනා ඉඩම් ඇමරිකාවේම එක් සමාගමකට විකුණා දමනවා. මේ සියලුම ගනුදෙනුවල අවසන් ලාභය ඇමරිකාවේ එක් ධනවත් සමාගමකට හිමි වෙනවා. ඔවුන් අතිශය ධනවත්, ඒ වගේම දේශපාලනික සම්බන්ධතා සහිත BlackRock සමාගම. රොබර්ට් කෙනඩි, එහෙමත් නැත්නම් රොබර්ට් කෙනඩි කනිෂ්ඨ චෝදනා කරමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන්. ඒ තොරතුරු මත තමයි ඔහු ප්‍රකාශ කරන්නේ මේ යුද්ධය තෙවන පාර්ශවයකට අවශ්‍ය තෙවන පාර්ශවයක් විසින් පවත්වාගෙන යන මුදල් විශුද්ධීකරණ, එහෙමත් නැත්නම් money laundering ස්කීම් එකක් කියලා. මිත්‍රවරුනි, එතනින් මේ කතාව අවසන් වෙන්නේ නැහැ. මේ යුද්ධයේදී යුක්‍රේනයේ විනාශ වූ ගොඩනැගිලි සහ විනාශ වූ ජන ජීවිතය යලිත් සක්‍රිය කිරීම සහ නැවත ගොඩනැගීම ඇමරිකාවේ වගකීමක් කියලා ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා. සැබවින්ම ඔහු බලයෙන් ඉවත්වීමට පෙර ඒ සඳහා කොන්ත්‍රාත්තුවකුත් අත්සන් කළා. ඔබ දන්නවාද යුක්‍රේනය නැවත ගොඩනැගීම, එහෙමත් නැත්නම් යුක්‍රේනයේ ජන ජීවිතය නැවත නගා සිටුවීම, විනාශ වූ ගොඩනැගිලි ද කිරීම වෙනුවෙන් වූ විශාල කොන්ත්‍රාත්තුව හිමි වූ සමාගම. ඔව්, ඔබ අනුමාන කළා නිවැරදි. BlackRock සමාගම. ඔවුන්ට තමයි ඒ කොන්ත්‍රාත්තුවත් හිමි වුණේ. ඉතින් ඔවුන් පාර්ශව, එහෙමත් නැත්නම් දෙපැත්තකින් විතරක් නෙවෙයි, තුන් පැත්තකින් මේ යුද්ධයෙන් ලාභ උපයමින් සිටිනවා. යුද්ධ කරන්නේ ඔවුන්ගේ ආයුධ වලින්. එතනදී ඔවුන් ලාභ උපයනවා. ඒ ආයුධ වෙනුවෙන් යුක්‍රේනයේ ලබාගත් ණය ගෙවන්න යුක්‍රේන ඉඩම් විකුණන්නේ ඔවුන්ට. එතනදීත් ඔවුන් ලාභ උපයනවා. අවසානයේ යුක්‍රේනය බිඳ වැටුණු යුක්‍රේනය නැවත ගොඩනැගීම වෙනුවෙන් කොන්ත්‍රාත්තුව හිමිවන්නෙත් BlackRock සමාගමට. එයින්ද ඔවුන් ලාභයක් උපයනවා. අවසානයේ එක් සමාගමක් මේ යුද්ධයෙන් ඩොලර් බිලියන ගණනක විශාල ලාභයක් උපයමින් සිටිනවා. ඉතින් රොබර්ට් කෙනඩි මේ සමස්ත යුද්ධයම මුදල් විශුද්ධිකරණ යාන්ත්‍රණයක් ලෙස හඳුන්වමින් සිටින්නේ ඒකයි. ඔහුගේ තර්කය බොහෝ තර්කානුකූලයි. ඒ වගේම ඒට සාක්ෂි තිබෙනවා. කිසිවෙක්, විශේෂයෙන්ම BlackRock සමාගම සහ මේ යුද්ධයට මුල් වූ පසුගිය ඇමරිකානු ඩිමොක්‍රටික් රජය ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් මිත්‍රවරුනි, මිලියන ගානක තරුණ ජීවිත අකාලයේ මිය යද්දී එක් සමාගමක් සහ එක් සීමිත පිරිසක් පමණක් විශාල ලාභයක් උපයමින් මේ යුද්ධය සමරමින් සිටිනවා නම් එය ඊටාම අයුක්ති සහගත සහ අමානුෂික ක්‍රියාවක්. මේ පිළිබඳ ඔබගේ මතය මොකක්ද? රොබර්ට් කෙනඩි, එහෙමත් නැත්නම් ඇමරිකාවේ සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයාගේ ප්‍රකාශය තර්කානුකූලද, වළංගුද, එය සත්‍යයක් වීමට ඇති ඉඩ වැඩිද, එහෙමත් නැත්නම් එය අසත්‍යක්ද? ඔබේ මතය පහළ කමෙන්ට් තීරුවේ පළ කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා සහ වැදගත් තොරතුරු දිගින් දිගටම නරඹන්න අපේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අදට අපේ කතාව අවසන්. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.